අපේ රටේ නම ජාත්‍යන්තරයට අරන් ගිය සුරූපිනියක් මේ වෙලාවේ මාත් එක්ක ඉන්නවා. එනමින් සබීනා යුසුෆ්. සබීනා hi. අපේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකයක් අවධානය දිනාගත්ත කාන්තා චරිතයක් බවට සබීනා පත් වෙලා ඉන්නවා. ඒ 2025 මිසිස් වර්ල්ඩ් පැජන්ට් එකත් එක්ක සබීනා කොහේඳලද එන්නේ, මෙයා මොනවාද ඉස්සර කරලා තියෙන්නේ, එයාගේ කැරියර් එක කොහොමද පටන් ගන්නෙ, මෙන්න මේ වගේ විස්තර ටිකක් මම ඉස්සෙල්ලාම සබීනාත් එක්ක කතා කරන්න ඕනි කියලා හිතුවා. කවුද සබීනා කලින් මේක පැජන්ට් එක? සබීනා was born in Denmark. මගේ අම්මා ලංකාවේ, ඊට පස්සේ මගේ තාත්තා ඩේනිෂ්. 2016 ඒක ලොකු පැජන්ට් එක යුරෝප් පැජන්ට් එකට තියනවා මිස් ශ්‍රී ලංකා in Europe. ඊට පස්සේ ගොඩාක්ම මිනිස්සු මගේ අම්මා කතා කරා ඔයගේ ඩෝටර් එයා හාෆ් ලංකාවට නෙමෙයිද? ඊට පස්සේ මගේ අම්මා කිව්වා ඔව් අනිවාර්යයෙන්ම මේක පැජන්ට් එක කරයන්න. ඊට පස්සේ that was my first pageant. ඊට පස්සේ මම ඒක වින් කරා. ඊට පස්සේ මම ලංකාවට ගොඩාක්ම social work කරා, cancer hospital වැඩ කරා. මේක beauty pageant එක කරයන්න ගොඩාක්ම මිනිස්සු හිතනවා ඔය ලස්සනයි, ඊට පස්සේ ඔය විතරයි කරයන්න පුළුවන්. ඒක මං හිතුනේ නෑ. මට තව ප්‍රශ්න කීපයක්ම තියෙනවා අහන්න. මේ සබීනත් එක්ක කතා කරද්දී සබීන කතා කරන නිසා මට ප්‍රශ්න අහන්න ඕන වෙන එකකුත් නැහැ අද. තායිලන්තය සහ ඇමරිකාව කියන රටවල් දෙකත් එක්ක තමයි තරඟ වදින්න තිබේ අවසාන 3 දින අතරට සබීනට. මට කැමතියි දැනගන්න මේ වෙලාවේ මොකද්ද හදවතට දැනුනේ, මම කොහොමද වින් කරයිද, මොන වගේ හැඟීමක් දාවේ? මං goosebumps එනවා. goosebumps එනවා. මං ඇත්තටම කියන්නේ මං ඒක බිලීව් කරේ නෑ. එයා ශ්‍රී ලංකා කිව්වා, ඊට පස්සේ මං ඒක බිලීව් කරා. මං මතකයි ටයිලන්ඩ් එකක් ගියා, ඊට පස්සේ ඇමරිකා ගියා. ඊට පස්සේ මං හිතනවා මං මගේ ඔළුවේ තේරුනේ නෑ ඒක නම්බර් 3 එක කවුද. මං ඒක මේක පෝස්ට් කරා, ඊට පස්සේ ශ්‍රී ලංකා කිව්වා. මං වීඩියෝ එකක් දැකලා ඊට පස්සේ මං ඒක පේනවා, මං ඒක බිලීව් කරා නෑ. මං ඒක බිලීව් කරා. හැබැයි මං මාරම එක්සයිටඩ්. සබීන චූටි කාලේ ඉඳලම කැමතිලු. එයා පොඩි තියෙන ක්‍රවුන්ස් ඔළුවේ දාගෙන අම්මට පෙන්නනවලු මං ආසයි අම්මේ මේක, ඒ කියන්නේ මං කවදාද මේක කරනවයි කියලා අම්මට පෙන්නලා තියෙනවා. අම්මට තමයි ඕනුනේ ඉස්සරහා මෙහෙම ක්‍රවුන් එකක් දාගෙන වින් කරනවා දකින්න. ඉතින් ඒක අද අම්මට මේ විදිහට දකිද්දි මං හරිම සතුටුයි. මගේ අම්මා අනිවාර්යයෙන්ම මගේ ආදරේ. She understands me fully. Whenever I'm sad, එයා දන්නවා මං මුකුත් කිව්වේ නෑ. එයා කෝල් කරන්නේ ඩාර්ලින් ඔය ඕකේද? නැත්තම් ඔය ප්‍රශ්නයක් තියනවද? මට කියන්නකෝ. පස්සේ නෑ අම්මා ප්‍රශ්නයක් නෙමෙයි. මං දන්නවා කියන්නකෝ. මං තාම වයස soon I be 26. ඊට පස්සේ මං හොඳ කාරණාවක් අද සබීනාගේ ෆෑන්ස්ලට අද සබීනාගේ වයසත් දැනගන්න හම්බ වුණා. කිරුලත් එක්ක රටවල් ගණනාවක් වත් එක්ක තරඟ වැදුනා. ඒ දවස් කිහිපේ කොහොමද ගත වුනේ? fashion designers, catwalk practice, national director අපි ඔක්කොම plan කරන්න. ඊට පස්සේ advocacy training ගියා, ඔක්කොම social work ගියා. ඊට පස්සේ මං ඔක්කොම කට්ටිය හම්බුණා. මාරම ලස්සනයි කෙල්ලස් ඉන්නවා. අනිවාර්යයෙන්ම මාර කම්පිටිෂන් මාරම ලොකුයි. අපි මතක් කරමු කොහොමද පවුලෙන් ලැබුණු සහයෝගය මේ කම්පිටිෂන් එක වින් කරන්න ඔයාලට? මගේ හස්බන්ඩ් ෆුල් සපෝට් දුන්නා. අම්මා මන් දන්නවා හරි මගේ සපෝට් සිස්ටම් මම ඔක්කොම තියනවා. මගේ චන්දිමල්සේ මගේ නැෂනල් ඩිරෙක්ටර් ඔක්කොම ප්ලෑන් කරා. රුක්මල්සේ ගොඩාක්ම කැට්වර්ක් ප්‍රැක්ටිස් කරා. ඊට පස්සේ ටාර්ගසේ ඔක්කොම ඇඩ්වොකසි ට්‍රේනින් කරා. අවසාන වශයෙන් මේක බලාගෙන ඉන්න විවාහක කාන්තාවන් තව බලාපොරොත්තුවක් තියෙනවා. මමත් ආසයි මේ වගේ පැජන්ට් එකකට යන්න. මමත් ආසයි මගේ රට නියෝජනය කරන්න ජාත්‍යන්තරයට ගිහින්. ඉතින් ඒ අයටත් අපි අවසාන වශයෙන් දෙන ඇඩ්වයිස් එකක් විදිහට අනිවාර්යයෙන්ම මේක ගොඩාක්ම මිනිස්සු හිතා ගන්න අපි බැඳලා ඊට පස්සේ අපිට ලයිෆ් ඉවරයි. බබල හම්බුණා, කෑම හැදුවා, ගෙදර ගත්තා, ඒ විතරයි. හැබැයි ඔයගේ ජර්නි තව ප්ලෑන්ස් එකට තියෙන අනිවාර්යයෙන්ම ඔය පුළුවන්. ඇත්තටම විශේෂ මේ වෙලාව මතක් කරන්න ඕනේ සබීනා ලංකාවට ආවි ඊයේ. ඉතින් ඊයේ ඇවිල්ලා ගොඩාක් කාර්යබහුල දවසක, අදත් කාර්යබහුල දවසක ඉස්සරලාම ලංකාවට ඇවිල්ලා මාධ්‍ය නාලිකාවක් එක එකතු වෙනවා නම් අපිත් එක්ක තමයි මම හරිම සතුටුයි. අනිවාර්යයෙන්ම මම ස්තුති කියන්න ඕන ඔය මාට ඉන්වයිට් කරා. මේක ෆර්ස්ට් ලෝකල් ඉන්ටර්විව්. අනිවාර්යයෙන්ම ෆර්ස්ට් ලෝකල් ඉන්ටර්විව්. මම හරිම සතුටුයි. ඔයා ඊයේ ආවා. ඊට පස්සේ ඔයගේ මූණ මාරම කියුට්. මම ඇත්තටම කියන්නේ ඔයගේ මූණ කියුට්. ඊට පස්සේ ඔය කිව්වා හෙට එන්න පුළුවන්ද? ඉන්ටර්විව් එකෙන් පස්සේ අනිවාර්යයෙන්ම එන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ෆුල් බිසි ස්කෙඩියුල්. හැබැයි මං හරිම සතුටුයි. මම එක්සයිටඩ් මේක ඉන්ටර්විව් එන්න. තැන්ක් යූ කියන්න ඕනවා. බොහොම ස්තුතියි. එහෙනම් කාර්යබහුල දවසක කාර්යබහුල වෙලාවක අපිත් එක්ක මේ විදිහට අද ස්තුති කියන්න එපානේ.